ආන්සර් ප්‍රශංසා වේවා. ආන්සරට සුතිමේ අවස්ථාව නිසා ඇතෙම ඉතා අනර්ග කාලයක් නායකත්ව සමුළුවේ අපි ගත කරා. ඒ දවස් දෙක මගේ ජීවිතේ අපි සැහැණ කල් දෙවියන් වහන්සේට කැප වෙලා සේවය කරනවා කිව්වට මම හිතනවා මගේ ජීවිතේ අලුත් කරා දෙවියන් වහන්සේ. සූදානම් වෙච්ච කාලේ බව අපිට තේරුණා දෙවියන් වහන්සේ විශේෂ දෙයක් බලවත් දෙයක් කරන්න යනවා කියලා. ආමේන්. දෙවියන් වහන්සේ හැම කෙනෙක්ගේම ජීවිතේ බලවත් දෙයක් කරා. මේ උදෑසන දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඔබ ඉදිරියේ උන්වහන්සේගේ වචනය බෙදා ගන්න දුන්නු අවස්ථාව නිසා. මම හිතනවා අපි හැම කෙනෙක්ම අද උදෑසනත් ආවේ පුරුද්දට නෙමෙයි. උන්වහන්සේත් එක්ක තියෙන ආදරයට, උන්වහන්සේගේ වචනේ අසන්ට, උන්වහන්සේට নমස්කාර කරන්නට. එමනේ? ආමේන්. අපි පෙරලා ගමු. ගීතාවලිය 25 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 25 වෙනි පරිච්ඡේදයම මෙනෙහි කිරීමක් අපි මේ උදෑසන කරන්න යනවා. මුළු ඔක්කොම මම කියවන්නේ නැහැ. සමහර කොටස් කියවන්න. ඔබ ගීතාවලිය 25 පෙරලගෙන තියාගන්න. ඒත් එක්ක අපි ගමන් කරමු. ගීතාවලිය 25 වෙනි පරිච්ඡේදය දාවිද්ගේ ගීතිකාවක්. මේ ගීතිකාවේ ඓතිහාසික පසුබිම පැහැදිලි නැහැ. හැබැයි මේක විලාප ගීයක්. එහෙම නැත්නම් යාඥාවක්. දාවිද් දෙවියන් වහන්සේට කරන යාඥාවක්. මේ යාඥාව කරන විදිහේ තියෙනවා ඔහු අභියෝගයට ලක් වෙලා, ඔහු වේදනාවට ලක් වෙලා, ඔහු පීඩාවට ලක් වෙලා ඉන්න අවස්ථාවක කරපු යාඥාවක් කියන එක මේ පරිච්ඡේදයේ කියවනකොට අපිට දැනගන්න පුළුවන්. පේනවා. දාවිද්ගේ ජීවිත කාලය තුල අපි දන්නවා ඔහු බොහෝ අභියෝග, ප්‍රශ්න, අකීකරුකම් නිසා ඇතිවෙන ප්‍රතිවිපාක, නොයෙකුත් පීඩන මේවැනි දෙයට මුහුණ දුන්නු කෙනෙක් තමයි දාවිද් කියන්නේ. අපි දන්නවා අවුරුදු 40ක් ඊශ්‍රායලයේ රජකම් කරපු, හැංගිලා පවා හිටිය රජකමක් තියාගෙන සමහර තැන්වල රජකම දෙනකන් හැංගිලා හිටියා. එක්තරා අවස්ථාවක දරුවෝ නිසා හැංගිලා හිටියා. මෙවැනි අභියෝග, පීඩන, වේදනාවන් මැද්දේ ගමන් කරපු රජෙක් තමයි දාවිද් කියන්නේ. අපි කියවමු ගීතාවලිය 25 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 7 වෙනි පදය දක්වා. ස්වාමීනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි. මාගේ දෙවියන් වහන්සේ, ඔබ කෙරෙහි විශ්වාස කළෙමි. මම ලැජ්ජා නොවෙම්වා. මා කෙරෙහි ජයනාද පවත්වන්නට මාගේ සතුරන්ට ඉඩ නොදුන මැනව. එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලැජ්ජා නොවන්නේය. නිෂ්කාරණේ ද්‍රෝහිමම් කරන්නෝ ලැජ්ජා වන්නෝය. ස්වාමීනි, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව. ඔබගේ මාවත් මට ඉගැන්වුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්වුව මැනව. මක් නිසාද? ඔබ මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේය. දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලා සිටීමි. ස්වාමීනි, ඔබගේ මෘදු වූ දයාබරකම්ද කරුණා ගුණයන්ද සිහි කළ මැනව. මක් නිසාද ඒවා පෙර සිට පවත්නේය. ස්වාමීනි, මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමීනි, ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහි කළ මැනව. ස්වාමිනී, මේ උදෑසන අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ පාමුල සිටිනවා. දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ ආලෝකය, ඔබ වහන්සේගේ වචනේ නිදහස්කම මේ උදෑසන අප මත තැබුව මැනව. ඔබ වහන්සේගේ අනුග්‍රහය ස්වාමීනි අපි එක්නිකන හදවත්වල තබා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සුවය, සමාදානය අප කෙරේ වැగిරේවා කියලා අපි යාඥා කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මේ උදෑසන මේ දේශනාව මම නම් කරන්න කැමති යාචක යාඥාව කියලා. යාචක යාඥාව. ඊට වඩා වචන දාන කෙච්චර මං හිතුවා මේක තමයි හොඳම වචනේ කියලා. යාචක යාඥාවක්. අපි දන්නවා යාචකෙක් අපි දැකලා තියෙන ඕන තරම් ඔහු තුල ඔහුට බලාපොරොත්තුවක් නැහැ. හැම වෙලේම යැපෙන්න ඕනේ. ඉල්ලන්න ඕනේ. කියන්න ඕනේ. යාචකයෙක් තුල තියෙන්නේ එවැනි හැඟීමක්. බලා සිටීමක් තියෙනවා. මේ ගීතාවලියේ 25 වෙනි පරිච්ඡේදයේ අපි කියවගෙන යනකොට දාවිද් තුමා තුල තිබුණා ඔහුගේ හැඟීම, ඔහුගේ වේදනාව, ඔහුගේ අවශ්‍යතාවය, ඔහු ඉන්න තත්වය ඔහු යාචකයෙක් වගේ දෙවියන් වහන්සේට ප්‍රකාශ කළා. ඔහු තුල තිබුණ හැඟීමක් ස්වාමිනී සියල්ල ඔබ වහන්සේ පමණයි. මට යමක් පැමිණෙනවා නම් ඒත් ඔබ වහන්සේගෙන් පමණයි. මේ මුළු පරිච්ඡේදයේ පුරා දිවෙන යාඥාව තුල ඔහු තුල හැඟීමක් තිබෙනවා වෙන මාර්ගයක් නැහැ.
මේ යාඥාව කොටස් 3කට කඩන්න මම කැමතියි. පළවෙනි එක තමයි මේ යාඥාව තුල පසුතැවිල්ල අඩංගු වෙනවා. දාවිද්ගේ යාඥාව තුල පසුතැවිල්ල, වේදනාව, දුක, පීඩනය, විශේෂයෙන් ලැජ්ජා සහගත සිතුවිලි. දැනෙන ලැජ්ජාව දාවිද් විවෘතව ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේට. ඔහුගේ පසුතැවිල්ල තුල ඔහු කිසිම දෙයක් හංගන්නේ නැහැ. ඒ වැරද්ද නිසා, වැරදි කිරීම නිසා ඇතිවෙන දෝෂාරෝපණය ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කිව්වා දාවිද්ගේ ජීවිතේ බොහෝ දේවල් වලට ඔහු මුහුණ දුන්නා. ඔහු ගත්ත වැරදි තීරණ නිසා ඔහු පීඩන වලට, ප්‍රශ්න වලට මුහුණ දුන්නා. දෙවියන් වහන්සේ ඔහු රජකෙට ලෙස ආලේප කරපු නිසා ඔහු ප්‍රශ්න වලට, අනිත් අයගේ වෛරයට භාජනය වුණා. දෙවියන් වහන්සේ ඔහුගේ පවුල තුල ආපු අභියෝග නිසා ඔහු නොයෙකුත් පීඩනයන් වලට, වේදනාවන් වලට පත් වෙනවා. මේ හැම දෙයක්ම ඔහු පසුතැවිල්ලක් ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. ප්‍රේමවන්තයනි, යාඥාව, මේ පසුතැවිලි වීමේ යාඥාව එක්තරා විදියකට දෙවියන් වහන්සේ වෙත යාමට අපිට තියෙන අවසර පත්‍රයක් වගේ. ආමෙන්. අපිට උන්වහන්සේ සමීප වීමට තියෙන අවසර පත්‍රයක් මේ යාඥාව. ඒ යාඥාව තුල අපිට හංගන්න දෙයක් නැහැ උන්වහන්සේත් එක්ක කතා කරනකොට. අපිට වහගන්න දෙයක් නැහැ. මන්ද අපි කතා කරන්නේ සියල්ල දන්න ਸਰව බලධාරී දෙවියන් වහන්සේත් එක්ක. එතන අපිට හංගන්න දෙයක් නැහැ. ඒ අපි කරන දේ නිසා වේවා අපිට ඒ දාවිද්ගේ ජීවිතේ පවා ඔහුට ලැජ්ජ වෙන්න පවා වුණා. නමුත් මේ සියල්ල ඉදිරියේ තැබුවා ඒ පසුතැවිල්ල තුල. ඔහු පසුතැවිලි වුණා. 7 වෙනි පදේ කියනවා ස්වාමිනී මගේ පෙර වැරදි සිහි කරන්න එපා. වැරදි කළා ඒ කියන්නේ. එකෙන් අදහස් කරේ නෑ ඒ වැරද්ද තුල ඉඳගෙන දොස් තැබීමෙන්ම ජීවත් වෙන්න ඕනි කියලා. ඒ පසුතැවිල්ල ප්‍රකාශ කිරීමෙන් දාවිද් උන්වහන්සේගේ සමීපත්වය නේ උන්වහන්සේගේ ආදරයේ තියෙන බැඳීම තවත් වර්ධනය කරලා පෙන්නලා තියෙනවා. මොකද අපිට ඉන්නේ දුක හඳුනන, අපිව හඳුනන, අපි දුර්වලයි කියලා දන්න ආදරණීය පියෙක්. ආමෙන්. උන්වහන්සේගේ ඉදිරියේ අපි පසුතැවිලි වෙනවා කියලා කියන්නේ, මගේ වරද මම ප්‍රකාශ කරනවා කියලා කියන්නේ, මම වැරදි කියන පහත් තැනට මම වැටෙනවා කියලා කියන්නේ. ඒක මදිකමක් නෙමෙයි. ඒ තමයි උන්වහන්සේ ළඟට මම යන ඒ ආදරණීයම හැඟීම. මම විශ්වාස කරනවා. මොකද උන්වහන්සේ මාව විනිශ්චය කරන්නේ නැති නිසා. උන්වහන්සේ මාව පහත් කරන්නේ නැති නිසා. මන්ද අපිව උන්වහන්සේ තරම්ම ප්‍රේමණීයව හඳුනන දෙවියන් වහන්සේ. ඔහුගේ ජීවිතේ තිබුණ දෙවියන් වහන්සේට අකීකරු වෙලා කරපු දේවල්, රජෙක් හැටියට බලය පාවිච්චි කරලා කරපු සමහර දේවල් ඔහුගේ ජීවිතේ තිබුණා. හැබැයි ඔහු පසුතැවිලි වෙනවා උන්වහන්සේ ඉදිරියේ. ඔහුගේ ලැජ්ජා සහගත හැඟීම ජයග්‍රහණයකට පෙරලන පසුතැවිල්ලක් බවට ඒ දේවල් පත් වෙනවා. ප්‍රේමවන්තයනි, අපේ ජීවිතවල අපි දන්නවා උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ අපව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. හැබැයි ලැජ්ජා සහගත හැඟීම් අපිට ඇවිත් නැද්ද? අපි හැමෝටම ඇවිත් තියෙනවා. අපි ලැජ්ජා වෙනවා. ලැජ්ජාව දැනෙනවා අපිට. නමුත් උන්වහන්සේ ඒ හැඟීම, ඒ සිදුවීම, ඒ අත්දැකීම ජයග්‍රහණය කරා වෙනස් කරන්නට යනවා. ආමෙන්. උන්වහන්සේ ඉදිරියේ අපි ඒ පසුතැවිලි වීම උන්වහන්සේ අපිට දීලා තියෙන මහත් භාග්‍යයක්. ඒක උන්වහන්සේ අපිව පහත් කිරීමට දීලා තියෙන දෙයක් නෙමෙයි. අපිට හිතන්න බෑ ඇයි මම පසුතැවිලි වෙන්නේ? ඇයි මම වැරදි කරලා නැහැ? මම මෙහෙම කරලා තියෙනවා. මම දේවමයට යනවා. මම හොඳ වැඩ කරලා තියෙනවා. නෑ, මේ තුල තිබෙන්නේ උන්වහන්සේගේ ආදරයමයි. මේ තුල තිබෙන්නේ උන්වහන්සේගේ සම්බන්ධතාවයමයි. ඒ පසුතැවිලි වීම දොස් තැබීමේ සිතුවිලි වලින් අපිව නිදහස් කරනවා. දාවිද්ගේ ගීතිකාවේ තිබෙන්නේ එයයි. පසුතැවිල්ල තුල දොස් තැබීමෙන් ඔහුව නිදහස් කරපු බව. ඔහු කියනවා ස්වාමිනී මගේ අපරාධ නෙමෙයි, මාව සිහි කරන්න.
ඔබ දුටුවද? 7 වෙනි පදේ කියනවා ස්වාමිනී මම කරපුවා නෙමෙයි මාව සිහි කරන්න. උන්වහන්සේ ඉදිරි අපි පසුතැවිලි වෙනකොට උන්වහන්සේ සලකන්නේ අපි ආපු විදියයි අපි කරපු දෙයයි අපි හිටපු තැනයි නෙමෙයි. උන්වහන්සේ සලකන්නේ මම දැන් ඉන්නේ උන්වහන්සේත් එක්ක. එහෙම නැත්නම් උන්වහන්සේ పూర్වයේ පටන් අපව තෝරාගෙන උන්වහන්සේගේ දුවෙක් පුතෙක් ලෙස අපිට දුන්නු අයිතිය සමග. ඒකයි දාවිද් කියන්නේ ස්වාමිනී මං කරපුවා නෙමෙයි මාව සිහි කරන්න. උන්වහන්සේ අපේ කරපුවවල තරාතිරම් බලලා අපිව මනින්න යන්නේ නැහැ. මේ උදෑසන ඔබව ධෛර්යමත් කරන්නට කැමතියි. උන්වහන්සේ ඉදිරියේ අපි අපේ හදවත වගරවනකොට උන්වහන්සේ ඉදිරියේ අපේ අවංක හැඟීම එහෙම නැත්නම් අපේ වේදනාව අපේ තරහව අපේ තනිකම අපේ අසරණකම අපි උන්වහන්සේ ඉදිරියේ වගරවන විට උන්වහන්සේ ජයග්‍රහණය කරා ඒ සිතුවිලි වෙනස් කරන්නට යනවා. ආමෙන්. උන්වහන්සේ නිදහස්කම කරා ඒ සිතුවිලි වෙනස් කරන්නට යනවා. උන්වහන්සේට වටින්නේ ඔබව, උන්වහන්සේට වටින්නේ මාව. ආමෙන්. පසුතැවිලි වීම. දෙවෙනි එක තමයි ඒ ආඥාව තුල තියෙනවා බලාපොරොත්තුව. පසුතැවිලි වීම එක්තරා ආකාරයකට අපි තුල බලාපොරොත්තුවක් ඇති කරනවා දෙවියන් වහන්සේ කෙරෙහි. අපි ඒකනේ බය නැතුව අපේ වරද උන්වහන්සේට ප්‍රකාශ කරන්නේ. අපිට බලාපොරොත්තුවක් නැත්නම් අපි කිසිම කෙනෙක් එක්ක අපේ වැරදි අපි විවෘතව කතා කරන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේත් එක්ක ඒ දේවල් බය නැතුව කතා කරන්නේ අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට උපකාරය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් බව. ඒ බලාපොරොත්තුව මත තමයි අපි උන්වහන්සේත් එක්ක කතා කරන්නේ. හුඟක් වෙලාවට අපි කරන දේවල් තියෙන්නේ අපේ පාලනයේ. මම දන්නවා කරන්න ඕන දේ. මම දන්නවා මොකද්ද ප්ලෑන් එක. මේ මුදලින් මට මේ දේ කරන්න පුළුවන්. මගේ ශක්තිය මෙච්චරක් තියෙනවා මට කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ අපිට නැති දෙයට විතරයි. එමනේ. තියෙන දෙයට අපි විශ්වාස කරන එක තියෙනවනේ. බලාපොරොත්තුව හැම වෙලේම තිබුණා හෝ නැතා දෙවියන් වහන්සේ පමණයි. තියෙද්දි දෙවියන් වහන්සේ නැති වෙනකොටත් දෙවියන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි අපේ ශක්තිය. උන්වහන්සේ කෙරෙහි අපේ සැලසුම්. මම හිතන්නේ අපේ සැලසුම් නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලසුම්. අපි ආඥා කරනවා ගොඩක් වෙලාවට ස්වාමිනී මං එක්ක ඇවිදින්න. කී දෙනෙක් අපි කියනවනේ එහෙම? ස්වාමිනී මං එක්ක ඇවිදින්න. දෙවියන් වහන්සේ මට පැහැදිලිව එක දෙයක් එක දවසකදී මගේ ආඥාවේදී මට කිව්වා. මට හොඳට දැනුණා මට හොඳට තේරුණා ඒ හඬ. උන්වහන්සේ කෝ ඔයත් එක්ක නෙමෙයි. ඔයා මං එක්ක ඇවිදින්න. ආමේන්. අපි ආසයි උන්වහන්සේ මං එක්ක අපි එක්ක ඇවිදිනවට. අපිට ඕන පාරවල් වල නෑ. උන්වහන්සේ කියන්නේ අපි උන්වහන්සේත් එක්ක ඇවිදින්න. මොකද පාර දන්නේ උන්වහන්සේ. ගෙනියන්න ඕන තැන දන්නේ උන්වහන්සේ. ඒකයි අපේ බලාපොරොත්තුව. අපි කියමු 5 වෙනි පදය 15 සහ 16 වෙනි පද. මාගේ ඇස් නිතරම ස්වාමීන් වහන්සේ දෙසට යොමුව තිබේ. මක් නිසාද උන්වහන්සේ මාගේ පාද දැලෙන් මුදා ගන්නාසේක. මා දෙසට හැරී මට කරුණා කළ මැනව. මක් නිසාද මම අසරණේමි, පීඩිතයෙමි. 15 වෙනි පදය 15 16 පද දෙකම. මාගේ ඇස් නිතරම ස්වාමීන් දෙසට යොමුව තිබේ. මක් නිසාද උන්වහන්සේ මගේ පාද දැලෙන් මුදා ගන්නාසේක. මාගේ දෙසට හැරී මට කරුණා කළ මැනව. මක් නිසාද මම අසරණේමි, පීඩිතයෙමි. අපි දන්නවා දාවිද් රජෙක්. ඊශ්‍රායලයේ අවුරුදු 40ක් පාලනය කරපු ඊශ්‍රායල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය. දාවිද්ගේ යුගය. ඇයි? ඊශ්‍රායලයේ විවිධ ජාතීන් තැන් වල පාලනය කරන් ඉන්නකොට දාවිද් තමයි මුළු ඊශ්‍රායලය අපි කියන්නේ එක්සේසත් කරනවා කියලා. ලංකාවෙත් එහෙම රජවරු හිටියනේ. ඊශ්‍රායලයේ එක්සේසත් කරලා එක රජෙක් යටතට ගෙනාවේ දාවිද්. ජෙරුසලම අගනුවර කරගෙන රජකම් කළේ දාවිද්.
ඔහුට විශ්වාස කරන්න ඕන තරම් දේවල් තිබුණා. බලාපොරොත්තු වෙන්න ඕන තරම් දේවල් තිබුණා. ඔහුගේ සේනාව ඔහුට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔහුට බය නැහැ දැන් මුළු ඊශ්‍රායලෙම ඔහුගේ අතේ තියෙන්නේ. ඔහුට බය නැහැ ඒ රාජ්‍යයේ ආශ්චර්යය ඔහුගේ අතේ තියෙන්නේ. නමුත් ඔහු යාචකයෙක් වගේ. ඔහු දෙවියන් වහන්සේව බලාපොරොත්තු වෙනවා. රජෙක් වෙලත් මම බයිබලේ ඉතාම කැමති චරිතයක් දාවිත්. මම හිතනවා ඔහුගේ තුල තිබුණු ඒ ආකල්ප තමයි උන්වහන්සේ කිව්වේ දාවිත් මගේ හදවතට එකඟ. නේ? ඔහු තුල තිබුණේ නැහැ මම රජෙක්. උන්වහන්සේ ඉස්සරහා ඔහු රජෙක් නෙමෙයි. උන්වහන්සේ ඉස්සරහා මුළු බලාපොරොත්තුව තබපු කෙනෙක් පමණයි දාවිත්. ගීතාවලිය 25 අපි කියවනකොට එතන තියෙනවා දාවිත් කියනවා ස්වාමිනී මට මාර්ගය පෙන්වන්න. ස්වාමිනී මට උගන්වන්න. ස්වාමිනී මාව හසුරවන්න. විපතින් මාව මුදවා ගන්න. ස්වාමිනී මම අසරණයි. ස්වාමිනී මට පිහිට වෙන්න. ප්‍රේමාන්තිනී රජෙක් කියන්න ඕනද මේවා? අන කරනකොට 10ක් එනවා දේවල් ඉටු කරන්න. බදු ලැබෙනවා වෙන රටවල් වලින්. ඔහු කියන්න ඕනේද මං අසරණයි? ඔහු කියන්න ඕනේද මට උදව් කරන්න, මාර්ගය පෙන්වන්න? ඔහු තුල තිබුණේ එකම බලාපොරොත්තුව උන්වහන්සේ නිසා උන්වහන්සේ මත යැපෙන හැඟීම පමණයි. ආමේන්. ඔහු තුල තියෙනවා උන්වහන්සේ මත යැපෙන හැඟීම. ඒ තියෙන සියලු ආශ්චර්යයන් වලට වඩා උන්වහන්සේගේ ප්‍රේමය මත යැපීම බලවත් ලෙස ඔහු හොවා දක්වනවා. අපේ ජීවිතවල උන්වහන්සේ අපිට දීලා තියෙන ලොකුම වාග්ය සියල්ල උන්වහන්සේ කෙරෙහි බලා සිටින්න. සියල්ලේදී උන්වහන්සේ කෙරෙහි බලා සිටින්න. මම දන්නේ මේ උදෑසන ඔබ මේ ස්ථානයට ආවේ. ඔබේ හදවතේ වේදනාවෙන් වෙන්න පුළුවන්. ඔබේ හදවත ඔබට දැනෙන්නේ නැති මම තනි වෙලා කියලා. ඔබට හැඟෙන්න පුළුවන් මම අසරණ වෙලා කියලා. හදිස්සියේ සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වුණේ නැහැ. තප්පරෙන් වෙනස් වුණා ඒ දේවල්. මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. ප්‍රේමාන්තිනේ මේ එකක්වත් අහඹු සිදුවීම් නොවේයි. මේ සියල්ල තුල උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ සියල්ල කරන්නට යනවා. ආමේන්. උන්වහන්සේ දෙස උන්වහන්සේ මත අපි යැපෙනකොට උන්වහන්සේ සියල්ල කරන්නට යනවා. කොහොමද ඔහු මේක විස්තර කරන්නේ? 8 සිට 10ට අපි කියවමු 8 වෙනි පදයේ සිට 10 වෙනි පදයට. ස්වාමීන් වහන්සේ යහපත්ය, අවංකය. එහෙයින් උන්වහන්සේ පෞකාරයන්ට මාර්ගය උගන්වනසේක. උන්වහන්සේ යටහතුන් යුක්තියෙහි හසුරුවනසේක. යටහතුන්ට තමන්ගේ මාර්ගය උගන්වනසේක. ස්වාමීන්ගේ ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති. දාවිත් දෙවියන් වහන්සේගේ චරිතය විස්තර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ යහපත්. ස්වාමිනී ඔබ වහන්සේ අවංකයි. ස්වාමිනී ඔබ මට මාර්ගය පෙන්වනවා. ඔබ වහන්සේ කරුණාවන්තයි. ඔබ වහන්සේ සැබෑකමයි. මේ දේවල් කියනකොට මොනවද අපිට හැඟීම? බලාපොරොත්තුව වර්ධනය වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ යහපත්. එහෙනම් අයහපත් මට උපකාර කරන්න සිටින්නේ ඔබ වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ අවංකයි. වංක මාව වෙනස් කරන්න ඉන්නේ ඔබ වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ කරුණාවන්තයි. අසරණ මගේ එකම පිහිට ඔබ වහන්සේ. එය නොවේද උන්වහන්සේ තුල අපිට ඇති බලාපොරොත්තුව. දාවිත් උන්වහන්සේගේ චරිතය විස්තර කරනකොට මට හැඟෙනවා ඒ චරිතයේ දෙවියන් වහන්සේගේ චරිතයේ තියෙන යහපත්කම, ආදරය, ඒ කරුණාවන්තකම දකින්න ඔහු තුල පසුතැවිල්ල තව උත්සන්න වෙනවා. නේ? ඒ පසුතැවිල්ල තව ඉහළ යනවා. දැනෙනවා එසේනම් මම තව කොහෙද ඉන්නේ? එහෙනම් මම උන්වහන්සේට ලං වෙන්න මම පසුතැවිලි වෙන්න ඕන. මම උන්වහන්සේ දෙස බලන්න, බලාපොරොත්තුව වැඩි කරගන්න. හරිම ලස්සන යාඥාවක් මේ යාඥාව අපේ ජීවිතවල. යාචකයෙක් වගේ උන්වහන්සේ දෙසම බලාගෙන වෙන මාර්ගයක් නැහැ, වෙන කෙනෙක් නැහැ. දෙවියන් වහන්සේ පමණයි. දෙවියන් වහන්සේ කොච්චර අපට සමීපද කියනවා නම් 14 වෙනි පදය මට හරිම තදින් දැනුණා. 14 වෙනි පදේ කියනවා උන්වහන්සේ රහස් කියනවා අපිත් එක්ක කියලා. කොච්චර ප්‍රේමණීය දෙවියන් වහන්සේද.
උන්වහන්සේ අපිත් එක්ක රහස් කියනවා. රහස් කියන්නේ නැහැ නේ විශ්වාස කරන්නේ නැති අයට. උන්වහන්සේ අපිව විශ්වාස කරනවා. මේ අපි වගේ අයව උන්වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේගේ සියලු රහස් අප වෙත දීලා තිබෙනවා. ආමෙන්. කිසිම දෙයක් හංගලා නැහැ. මිනිස්සෙගේ උපතේ ඉඳලා මරණය දක්වා මුහුණ දෙන හැම දෙම මේකේ අඩංගුයි. උන්වහන්සේ අපව විශ්වාස කරලා උන්වහන්සේගේ අනාර්ග රහස් අපිට දීලා තිබෙනවා. උන්වහන්සේ විශ්වාසවන්තයි දාවිත් කියනවා. විලාපගී පොතේ කියනවා විලාපගී 3 වෙනි පරිච්ඡේදයේ 22 23 උන්වහන්සේගේ කරුණාව අධිකයි. දවසෙන් දවස අලුත් වෙනවා. උන්වහන්සේ ඒකට විශ්වාසවන්තයි. උන්වහන්සේට අමතක වෙන්නේ නැහැ. අද උදේ ඒ ඊයට වඩා අද ඒ කරුණාව වැඩි කරන්න උන්වහන්සේට අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේට විශ්වාසවන්තයි. උන්වහන්සේ පොරොන්දු ඉටු කරන දෙවියන් වහන්සේ අපේ ජීවිතවල උන්වහන්සේ අපිත් එක්ක ගමන් අපිට උන්වහන්සේගේ මාර්ගය පෙන්වන දෙවියන් වහන්සේ. ඒකයි දාවිත් කියන්නේ ස්වාමිනේ මා වෙත හැරෙන්න මට උත්තර දෙන්න. යාචකයෙක් අපිට කතා කරනකොට ඔහු කැමති අපි හැරිලා නේ ඔහුට උපකාර කරනවට. අහක බලන් යනවට නෙමෙයි. දාවිද්ගේ ආඥාව තුල තියෙන ස්වාමිනේ මා වෙත හැරෙන්න මට උපකාර කරන්න. ඔහු උන්වහන්සේව තමුන් වෙත හරවා ගන්න යාඥා කරනවා. නේ අපි දන්නවා යාචකයෙක් අත දිගු කෙරුවම ගොඩක් දේවල් කියනවා. මට නෑ මම අසනීප නිසායි මට නැති නිසා එහෙම නැත්නම් මමට කවුරුත් නැති නිසා තනි වෙච්ච නිසා තමයි මම ඉල්ලන්නේ. අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ අපිට සියල්ලම උන්වහන්සේ පමණක් නිසාමයි. ආමේන්. පසුතැවිල්ල බලාපොරොත්තුව. තුන්වෙනි එක තමයි විශ්වාසය. මේ කරුණු තුනම එකින් එකට බැඳිලා තිබෙනවා. අපි පසුතැවිලි වන විට අපේ බලාපොරොත්තුව වර්ධනය වෙනවා. බලාපොරොත්තුව වර්ධනය වෙන්න අපි උන්වහන්සේ කෙරෙහි තබන විශ්වාසය අධික වෙනවා. මේවා එකින් එකට වෙන් කරන්න බෑ අපේ ජීවිතවල. අපි පසුතැවිලි වන විට අපේ බලාපොරොත්තුව වර්ධනය වෙනවා. බලාපොරොත්තුව වැඩි වන විට අපේ විශ්වාසය අධික වෙනවා. අපි ඒ නිසා පසුතැවිලි වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. විශ්වාසය අධික වෙනවා. ලැජ්ජාවට පත් නොවීමේ විශ්වාසය දාවිත් තුල තිබෙනවා. ඔහු ලැජ්ජා වෙනවා දැන්. ලැජ්ජාවේ හැඟීම ඔහුට දැනෙනවා. නමුත් ඒ හැඟීම තුල ලැජ්ජාවට පත් නොවීමේ විශ්වාසය ඔහු තුල තිබෙනවා. පසුතැවිලි වීමේ ජයග්‍රහණය ඔහු තුල තිබෙනවා. මේ ආඥාවේ. බලාපොරොත්තුවේ විශ්වාසය ඔහු තුල තිබෙනවා. ප්‍රේමාන්තිනි මේ ගීතිකාව ලියලා තියන්නේ හෙබ්‍රෙව් හෝඩියේ අකුරු 22 ගලපලා. මේ හැම පදයකටම ආරම්භ වෙච්ච විශේෂ හෙබ්‍රෙව් වාක්‍යයක් වචනයක් තිබෙනවා. වෙන වෙනම ඒකට තේරුම් තිබෙනවා. දවස් ගණන් මේක මෙනෙහි කරන්න පුළුවන් අලංකාර ගීතිකාවක්. මේ ගීතිකාවේ අවසානයේ 21 22 අපි කියවමු පද. සත්‍යකමත් අවංගකමත් මා රකීවා. මක් නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ඔහුගේ සියලු දුක් වලින් මිදුව මැනව. මේ 22 වෙනි පදයට එනකොට ඔහු කියනවා ස්වාමිනී දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ඔහුගේ සියලු දුක් වලින් මිදුව මැනව. මෙතන පාවිච්චි කරලා තිබෙන හෙබ්‍රෙව් වචනය තමයි පැඩා කියන හෙබ්‍රෙව් වචනය. එහි තේරුම තමයි නැවත මිලදී ගැනීම. ආමෙන්. නැවත මිලදී ගැනීම. ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේව අතහැරලා වෙන දෙවිවරුන්ට වඳිනකොටත් ඒ නිසා ඔවුන් ලැජ්ජාවට පත් වුණත් ඔවුන් සතුරන් අතර පත් වුණත් උන්වහන්සේ හැම වෙලේම උන්වහන්සේගේ අයිතිය ඊශ්‍රායල් සෙනග මත කියන එක තහවුරු කරා.
හැම වෙලේම ඔවුන්ට මිදීම දීලා ඔවුන්ව ඒ තැන් වලින් අරගෙන ඇවිල්ලා බලවත් જાතියක් කරලා ඒ සෙනග අයිති උන්වහන්සේට බව උන්වහන්සේ තහවුරු කළා. අකීකරු මාර්ගවල යනකොට උන්වහන්සේ ආයෙත් ඊශ්‍රායෙල් හරවල අරගෙන උන්වහන්සේගේ අයිතිය තහවුරු කළා. මේ ගීතිකාව ලියන දාවිද්ගේ වංශයෙන්ම අපේ අයිතිකරුවාණන් මේ ලෝකයට බිහි වෙනවා අපව මිලදී ගන්නට. ආමෙන්. උන්වහන්සේ තමයි අපේ මිදීම. දාවිද් කියන්නේ සියලු දුක් වලින් අපව මුදවන තැනැන් වහන්සේ. මේ අපි මුහුණ දෙන, අපි කතා කරන ආර්ථික ප්‍රශ්න වේවා, රෝගාබාධ වේවා, අපේ පීඩන වේවා, අපේ ලැජ්ජාව මේ කියන්න බැරි තරම් සියල්ලට වඩා උන්වහන්සේගේ අනාර්ග බලාපොරොත්තුවේ මිදීම පවා අපිට වෙන් කරන පිණිස යේසුස් වහන්සේ පැමිණියා මිලයක් ගෙවන්නට මේ ලෝකයට. ඇයි අපිව උන්වහන්සේට අයිති බව නැවත තහවුරු කරන්නට. උන්වහන්සේගේ අයිතිය අපිට තිබෙන බව තහවුරු කරන්නට. පාපේ වහල්කම, සතුරාගේ වහල්කම එයින් මුදවා උන්වහන්සේගේ අයිතිය. යමක් මිලදී ගත්තම ඒ මිලදී ගත්ත කෙනාට ඒක අයිති. යේසුස් වහන්සේ අපව මිලදී ගත් නිසා අපි අයිති යේසුස් වහන්සේට. ආමෙන්. උන්වහන්සේ ඒ අයිතිය තහවුරු කරපු විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. මේ උදෑසන උන්වහන්සේගේ කරුණාව හැම දවසකම අලුත් වෙන උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අයිතිය උන්වහන්සේ අපිට දී තිබෙනවා. උන්වහන්සේ මිලදී අරගෙන අපව උන්වහන්සේගේ දරුවෙක්, දුවෙක්, පුතෙක් කොට මේ උදෑසන අපව තබා තිබෙනවා. ප්‍රේමවන්තයනි, අප දන්නේ මේ උදෑසන ඔබ ගමන් කරන මාර්ගය. නමුත් උන්වහන්සේ අද උදෑසන ඔබට කියන්නේ ඔබ උන්වහන්සේට අයිති. ඔබ උන්වහන්සේට අයිති. ඔබේ උපකාරය උන්වහන්සේ පමණයි. අපි යාචකයෙකු මෙන් උන්වහන්සේ මත යැපෙනකොට අපි උන්වහන්සේ වෙත විවෘත වන විට පිරෙන්නේ උන්වහන්සේගේ ඒ මිල කළ නොහැකි ප්‍රේමයෙන්මයි.